අයිබෝවන් ඊයේ ඔස්ට්‍රේලියාවේ තිබුණ මහා මැතිවරණය මං ඊයේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්මා ඡන්දේ දාන්න ගිහිල්ලා. ඉතින් මේ වෙනකොට සම්පූර්ණ ප්‍රතිඵල නැහැ. නමුත් ඊයේ හවස 6ට තමයි ඡන්දය දාලා ඉවර කළේ. රාත්‍රියේ 9 වෙනකොට ඊයේ රාත්‍රියේ 9 වෙනකොට අපිට දැනගන්න ප්‍රතිඵල ලැබුණා. සේරම ලැබුණේ නැතත් 9 වෙනකොට දැනගත්තා කවුද ආණ්ඩුව පිහිටවන්නේ කියලා. ඉතින් ඒ අනුව ඊයේ රාත්‍රියේ 9 වෙනකොට නැවතත් කම්කරු පස්සේ ඕස්ට්‍රේලියාවේ කම්කරු පස්සේ නැවතත් බලයටපත් වෙනවා. ඉතින් මේ වෙනකොට අපිට ප්‍රතිඵල බලනකොට පේනවා මේ කියන්නේ ලෑන්ඩ් ස්ලයිඩ් එකක් කියලා. ඒ කියන්නේ නායෑමක් වෙලා තියෙන්නේ. කම්කරු පස්සේ නැවතත් බලයට ඇවිල්ලා. ගිය පාරටත් වැඩි ගානකින් මේ පාර ආසන දිනාගෙන තියෙනවා. ඉතින් මේ සේරම ආසන පාර්ලිමේන්තු 150ක් තියෙනවා. මේ වෙනකොට සාමාන්‍යයෙන් ආණ්ඩුව පිහිටවන්න අවශ්‍ය ආසන 77යි. 76යි මේ වෙනකොට ආසන කම්කරු පක්ෂයේ 86ක් ලබාගෙන තියෙනවා. ලිබරල් පක්ෂය ඇතුළු කොලිෂන් පක්ෂය අරගෙන තියෙනවා ආසන 39ක්. ඉන්ඩිපෙන්ඩන්ට් 9ක් කරන් තියෙනවා, ග්‍රීන් එකක් කරන් තියෙනවා, අද වෙනත් ඒවා දෙකක් කරන් තියෙනවා. ඉතින් තව සීට්ස් ආසන තියෙනවා 13ක ප්‍රතිඵල එන්න තියෙනවා. නමුත් දැන් කම්කරු පක්ෂය ආණ්ඩුව පිහිටවන්න ඕනවටත් වැඩිය අරගෙන තියෙනවා. ආසන අරගෙන තියෙනවා. ඉතින් මේක හරි නායෑමක් කියලා තමයි කියන්නේ මේ. මොකද විපක්ෂයේ නායකයා ඔහුගේ ආසනයත් ඔහු පෙරදිලා මේ පාර. ඉතින් මට පේන්නේ දැන් ඕස්ට්‍රේලියාවේ ගොඩක් ඉන්නවා මයිග්‍රන්ට්ස්ලා ඉන්නවා ආපු ආසියාතික රටවලින් ආපු අය ඉන්නවා චීනෙන් ඉන්දියාවෙන් ඇතුළු නොයෙක් රටවලින් ආපු ගොඩක් ඉන්නවා මේ මයිග්‍රන්ට්ස්ලා. ඉතින් මං හිතන්නේ මේ බලපෑමත් මේ ඡන්දයට බලපාන්න ඇති කියලා අපිට හැඟෙනවා. ඒ වගේම මේ ඉතින් මේක මේ ඉතිහාසගත ඡන්දයක් කියලා තමයි කියන්නේ. ඕස්ට්‍රේලියන් ලේබර් පාර්ටි කම්කරු පක්ෂය ඡන්ද ලබාගෙන තියෙනවා මේ වෙනකොට 45,702,202ක් අරගෙන තියෙනවා. ඕස්ට්‍රේලියන් ග්‍රීන් එක අරගෙන තියෙනවා 15,63,307. LNP කොලිෂන් එක ඒ කියන්නේ ලිබරල් ඇතුළු ඒ කණ්ඩායම අරගෙන තියෙනවා 42,16,314. ඉන්ඩිපෙන්ඩන්ට් අරන් තියෙනවා 9,96,11. වන් නේෂන් අරන් තියෙනවා 8,21,189. ඉතින් අද ඒ කියන්නේ වෙනත් ඒවා 7,53,743ක් මේ වෙනකොට අරගෙන තියෙනවා. ඉතින් තව සීට් 13ක් තියෙනවා ප්‍රතිඵලෙන්න. මේ වෙනකොට ඕනවටත් වැඩි කම්කරු පක්ෂයට ආණ්ඩුව පිහිටවන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ආණ්ඩු පක්ෂයේ හිටපු නායකයා ඔහුට නැවතත් නායකත්වය ලබා ගන්න ඇන්තනි ඇල්බනීස්ට ඉතින් අවස්ථාව ලැබිලා තියෙනවා. පීටර් ඩටන් විපක්ෂ නායක පීටර් ඩටන්ට ඔහුගේ ආසනයක් නැතුව ඔහුට ගෙදර යන්න වෙලා තියෙනවා. ඒක තමයි කනගාටුදායක දේ. ඊළඟට මේ ඡන්දේ තියෙන විශේෂත්වය තමයි මේ මහමැතිවරණයට මේ ඉල්ලුවා ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කාන්තාවක්. ඒ කියන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් එයා තරඟ කළේ ආසනයකට හෝල්ට් කියන HOLT හෝල්ට් කියන ආසනයට ඔහු ෆර්නෑන්ඩෝ කැසෙන්ඩ්‍රා කම්කරු පක්ෂයෙන් තමයි ඔහු තරඟ කළේ. ඔහු ගිය පාරත් මේ ආසනයේ ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට තේරුණා. ඉතින් දැන් මෙවරත් ඔහු සෑහෙන ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. කියන්නේ ඔහු ෆර්නෑන්ඩෝ කැසෙන්ඩ්‍රා
%64.54ක් ලබාගෙන තියෙනවා. සැමුවල් ඇනෙට් කියන ලිබරල් පක්ෂයෙන් ඉල්ලපු එක්කෙනා ලබාගෙන තියෙන්නේ 35.46යි. ඉතින් ෆර්නෑන්ඩු කැසෙන්ඩ්‍රා ඡන්ද ලබාගෙන තියෙනවා 50,098ක්. සැමුවෙල් ලබාගෙන තියෙන්නේ 27,028යි ලිබරල් පක්ෂයෙන්. මාජින් එක තියෙනවා පරතරය තියෙනවා 22,570ක්. ඉතින් යාගේ ප්‍රතිශතය 64.54යි. කලින් ගිය පාර මැතිවරණයේදී කැසෙන්ඩ්‍රාගේ ප්‍රතිශතය 57.11යි. මේ පාර ඒක ස්විං. ඒ කියන්නේ මේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ධන වැඩි වෙලා තියෙනවා 7.43ක්. ලිබරල් එක්කෙනා ඒක අඩු වෙලා 7.43ක්. ඉතින් අපිට සන්තෝෂයි කියන්නේ ඉතින් ශ්‍රී ලාංකේයෙන් ලංකාවෙන් ආපු ඒකාන්තාව ෆර්නෑන්ඩෝ කැසෙන්ඩ්‍රා දෙවනි වරටත් ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට පත් වෙනවා. ෆෙඩරල් ගවර්න්මන්ට් එකේ පාර්ලිමේන්තුවට පත් වෙනවා. ඉතින් මේක මේ මැතිවරණ ඉතිහාසගත මැතිවරණයක් වෙනවා මේ 2025 පවත්වපු ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරණය. ඉතින් ඕක තමයි තත්ත්වය. තව ආසන 13ක ප්‍රතිඵල එන්න තියෙනවා. කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයට ආණ්ඩුවක් පිහිටීමේ බලය ඕනෑවටත් වැඩිය ලැබිලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි.